හරිද ඔයා? හරි. හායි කොහොමද ඔයාලට? ඔන්න මම මගේ YouTube channel එකේ පළවෙනි වීඩියෝ එක විදියට vlog එකක් අරගෙන ආවා. ඔයාලා වැඩිම දුරක් බයික් එකේ ගිහින් තියෙන්නේ කොහෙද? අනිවාර්යෙන්ම කමෙන්ට් කරලා යන්න පල්ලෙහායි. මම නම් බයික් එකක ගියේ වැඩිම දුර තියෙන ගමන තමයි මේක. මම ඊට කලින් මෙච්චර දුර බයික් එක ගිහිල්ලා නැහැ. ඔයාලා දකින්න ඇතින වීඩියෝ එක අපි පටන් ගත්තේ කොහෙන්ද කියලා. අපි මේ ගමන පටන් ගත්තේ මොරටුවෙන්. අපි කොහෙද යන්නේ කියලා ඔයාලට කිව්වේ නැහැනේ. අපි යන්නේ කතරගමට. මොරටුවේ ඉඳන් කතරගමට කිලෝමීටර් 200කට වඩා තියෙනවා. ඉතින් මම මේ vlog එකෙන් ඔයාලට අරන් එන්නේ බයික් එකේ අපි කතරගම ගිය විදිය. එන්න අපිත් එක්ක කතරගම යමු බයික් එකේ. අපි යනකොට මුලින්ම නැවැත්තුවේ මෙතන. ඔයාලා නම් දන්නවා තැන දකින්නකොටම මේ කොහෙද කියලා. මේ තමයි කළුතර බෝධිය. මෙතනින් යද්දි පනුරක් දාලා වැඳලා නොයන කෙනෙක් නැහැ. ඉතින් අපි මුලින්ම මෙතනින් නවත්තලා පඳුරු දාලා බෝධියටයි චෛත්‍යයටයි වැඳලා තමයි අපේ ගමන පටන් ගත්තේ. ගාල්ලට ආවා. දැන් ඉතින් තනිකරම තියෙන ඉතින් බීච් සයිඩ් එක තමයි. මම බීච් සයිඩ් එකට හරිම කැමති යන්න. හැබැයි අවුව වෙලාවට නම් නෙවෙයි. හවස් වරුවට. හායි good morning. ගණන් ගන්න එපා මම පොඩ්ඩක් නිදිමතේ ඉන්නේ. සීතලත් වැඩිනේ. ඒකයි මම අයිස් කැප් එකකුත් දාගෙන යන්නේ. අනික බීච් සයිඩ් එකේ ටිකක් හුලං වැඩි. එතකොට හරි අමාරුයි කන් දෙකට හුලං එනකොට හෙල්මට් එක අස්සේ හින්දා මම හෙල්මට් එකට යටින් අයිස් කැප් එකකුත් දාගෙන ඉන්නේ. ඔන්න දැන් මේ අපි ඉන්නේ ගාල්ල ටවුන් එකේ. මේ අපි කෑමට නවත්තලා උදේ කන්න නවත්තලා ආපහු කාර්ය ඉවර වෙලා යන්න ලෑස්ති වෙච්ච වෙලාව. අනිපට කන වීඩියෝ එක නම් ගන්න බැරි වුණා. කන නවත්තපු තැන කිසිම දෙයක් මට වීඩියෝ කරගන්න බැරි වුණා. දැන් ඉතින් අපි ආයෙත් අපේ ගමන පටන් ගත්තා. මේ තියෙන ගාල්ල ටවුන් එක. ඔන්න මෙතන ඉඳන් නම් තියෙන ටිකක් දිග ගමනක්. දැන් මම මගේ පස්ස හිටි වැටිලා තියෙන ඉඳගෙන ගිහිල්ලා. තාම ගාල්ලට විතරයි ආවේ. බලමු තව ඉස්සරහට යද්දි මොකද වෙන්නේ කියලා. හෙලෝ දැන් නම් මගේ නිදිමත ටිකක් ගිහිල්ලා තියෙන උදේට කාලා කරලා චිල් එකේ ඉන්නේ පේනවනේ. A few moments later. අපි දැන් ඉන්නේ තංගල්ලේ. බලන්න මේ කුඹුරු වල ලස්සන. මට නම් ඇත්තටම මේ කොළ පාට කුඹුරු ටික දැක්කම හරි ආස හිතුණා. ඉතින් මම ටක් කාලා ෆෝන් එක අරගෙන වීඩියෝ කරගත්තා.
කොළ පාට කියන්නේ ඇත්තටම අපේ ඇස් වලට හරි ප්‍රිය පාටක්නේ. ඉතින් මටත් ඒක දැක්කම හරි ආස හිතුණා. ගාල්ලේ ඉඳන් එක දිගට පැය දෙකමාරක් විතර ඇවිල්ලා ඔන්න අපි බඩේරිඟු කන්න මෙතන නැවැත්තුවා. ඔයාලට පේනව නේද මේ ඇන්ටිව? මෙන්න මේ ඇන්ටිගෙන් බඩේරිඟු කන්න අනිවාර්යෙන්ම ඔයාලා තංගල්ල පැත්තෙන් කොහේ හරි යනවා නම් ඒ තරම් රහයි එයාලගේ බඩේරිඟු. අපිට මෙතන තැනම් හරියට ලොකේෂන් කරන්න අමාරුයි. මොකද තංගල්ලේ අර මම ඔයාලට වෙල්ලේ ආයවල් ටිකක් පෙන්නුවේ. මේ වෙල්ලේ ආයවල් ටික පව් කරගෙන එනකොට දකුණු අත පැත්තේ තමයි මේ තැන හම්බ වෙන්නේ. ඉතින් ඔයාලට හොයාගන්න ලේසි. මොකද අපි එන පාරේ වෙන බඩේරිඟු විකුණන කට්ටියව අපි දැක්කේ නැහැ. මේ ඇන්ටිවයි අංකල්වයි තමයි අපි දැක්කේ. ඉතින් ඔයාලට ඒ නිසා හොයාගන්නත් ලේසි. තංගල්ල පාරේ යනවා නම් අනිවාර්යෙන්ම මෙයාලගෙන් බඩේරිඟු කරලා කාලා බලලා යන්න. හරිම පිරිසිදුයි, හරිම රසයි. ඉතින් අපි දෙකක් වැඩිපුරත් ගත්තා ගිහිල්ලා කන්න. ඒ තරම් රහ නිසා තමයි අපි ගත්තේ. අනිවාර්යෙන්ම ඔයගොල්ලොත් මෙතනින් බඩේරිඟු කරලා try කරලා බලන්න අමතක කරන්න එපා. ආනේ මට මේ බඩේරිඟු ගැන තව දෙයක් ඔයාලට කියන්න අමතකුණා. මම ඒක තව ඉස්සරහදී වීඩියෝ එකේ කියන්න. මෙතන ඉඳන් ඉතින් අපිට ලොකු දිග ගමනක් තමයි තිබ්බේ. මොකද අපි කෙලින්ම ආපහු නැවතුනේ. What? Oh my god. කොහෙද යන්නේ? තිස්සවැව ගාව තමයි අපි ඊට පස්සේ නැවතුනේ. මෙතන ඉඳන් හරියටම තව කිලෝමීටර් 48ක් තියෙනවා කතරගමට. ඔයාලා ඉතින් මේ පාර දෙපැත්ත පොඩ්ඩක් බලාගෙන එන්නකෝ. මං එතකන් කියන්නම් අර බඩේරිඟු විස්තරය ගැන මං කියන්නම් කිව්වා. මං ඒ ඇන්ටිගෙන් ඇහුවා ඇත්තට මේ බඩේරිඟු රස නිසා ඇන්ටි මොකද්ද ඔයාලගේ බඩේරිඟු වල මොකක් හරි විශේෂත්වයක් තියෙනවද කියලා. ඒ ඇන්ටි මට කිව්වේ එයාලා එක බඩේරිඟු කරල් සෙට් එකක් තම්බන මතුවෙන් ආයේ ඊගාව සෙට් එක තම්බන්න නැහැ කියන එක. ඉතින් ඒක තමයි එයාලගේ රහසේ බඩේරිඟු වල රසයි පිරිසිදුකමටයි හේතුව මට හිතෙන විදියට. ඔන්න දැන් අපි තිස්සවැව ගාවටත් ආවා. අපි පොඩ්ඩක් මෙතන විනාඩි 5ක් විතර නැවැත්තුවා චුට්ටක් මහන්සි නිසා. ඊට පස්සේ අපි ආයෙත් යන්න පටන් ගත්තා. දැන් නම් චූටි දුරක් යන්න තියෙන්නේ අපිට. මේ හරියනම් ගොඩක් තියෙන්නේ ඔය කතරගම දේවාලයට එන අයට නවතන් පහසුකම් දෙන තැන් ගොඩක් තියෙනවා මේ හරිය. අපිත් තෝරගත්තේ අර අපිට දේවාලයට යන්න ළඟම තැනක්. මෙතන ඉඳන් මීටර් 500ක් 600ක් වගේ තමයි දේවාලයට අපිට යන්න තියෙන්නේ. මේ තමයි අපි නැවතුන තැන. මෙතන නම තමයි සන්ෂයින්. මම ඔයාලට අනිත් විස්තර ටික දාන්නම් මේක ඔයාලට කන්ටැක්ට් කරගන්න ඕන වුණොත්. මෙතන හරි පිරිසිදු තැනක්, හරිම නිස්කලංක තැනක්. ඉතින් ඔයාලටත් බජට් ප්ලේස් එකක් හොයනවා නම් අනිවාර්යයෙන්ම මෙතනට ඔයාලට යන්න පුළුවන්. හම්මෝ දැන් වෙලාව හරියටම එකමාරට කිට්ටුයි. අපිට පූජාවට යන්න තියෙන හයිට ඉතින් අපි ටක් ගාලා පොඩි රෙස්ට් එකක් අරගෙන මෙන්න. බයි. A few moments later. දැන් අපි මේ ඉන්නේ මැණික්ගඟ ළඟ කතරගම දේවාලයට යන ගම. අපිට පූජාව තියෙන 6ට. ඒ නිසා අපිට වෙලා තියෙනවා. ඉතින් අපි හෙමින් ඉස්සරහට ගියා. අපි දැන් දේවාලේ ඉඳන් එන ගමන් පූජාවටත් ඉඳලා ඉවර කරලා එන ගමන් තමයි දැන් මේ. ඔයාලට මේ මියුසික් එක ඇහෙනකොට නැට වෙනවද? මට නම් නැට වෙනවා. ඉතින් දැන් අපි ආව වැඩෙත් කරගත්තා. අපි දැන් ආපහු යන්න තමයි හදන්නේ.
vlog එකෙනුත් යන්නද හදන්නේ නැහැ නේද? vlog එක එහෙම ඉවර කරන්න හැබැයි මම vlog එක සම්පූර්ණ vlog එකම මම කොටස් දෙකකට තමයි අප්ලෝඩ් කරන්නේ. ගොඩාක් දිග වැඩි. ඒ නිසා ඉතින් දැනට වීඩියෝ එක මෙතනින් මම ඉවර කරනවා. ඒ වුණාට මම දෙවෙනි වීඩියෝ එක අරගෙන එනවා. ඒ වීඩියෝ එකේ තියෙන්නේ ඔයාලා travel කරන්න ආසම place එකක් ගැන විස්තර. මම ඒක නොකිය ඉන්නම්. වීඩියෝ එක අරන් ආවට පස්සේ ඔයාලා බලන්න. එහෙනම් මම ගිහින් එන්නම්. බයි. මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න.